එන එක්සෑම් එක ඔයාලට කරන්න පුළුවන් විදියක් තියෙනනේ මේ වෙලාවේ. අන්න ඒ විදියට මම කරනවා තියෙන දවස් 45යිද 30යිද 25යිද කමක් නැහැ. පුළුවන් උපරිමය කරනවා මේ තියෙන කාලේ. අන්න එතනට මයින්ඩ්සෙට් එක හදාගන්න. හදාගෙනවා මොකක්ද කරන්න ඕනේ? උපරිමයට වැඩ කරන්න. හැබැයි දැන් ඔහොම කරාට පස්සේ තිතෙන්න පුළුවන් දැන් එක්සෑම් එක කරගන්න බෑ නිකන් ඔක්කොම ෆේල් වෙන්න මෙලෝ තේරුමක් නැහැ කරලා. ඒක දැන් තර්ඩ් ෂයි එක වගේ යන්නේ. එහෙමනම් හොඳම දේ අර තර්ඩ් ෂයි ළමෙක්ට ස්පෙෂලි කියන්නේ හොඳම දේ ඒක එක්සෑම් එකට කලින් දවසේ තීරණය කරන්න. එක්සෑම් එක හෙට අද තීරණය කරන්න එක්සෑම් එක ස්කිප් කරනවද නැද්ද කියලා. එහෙම නැතුව මාස ගාණක් තියලා එක්සෑම් එක ගිව් අප් කරලා හරිම කම්ෆර්ට් මයින්ඩ්සෙට් එකකට ඇවිල්ලා මම ඊගාව පාර කරන්නේ මේ පාර කරන්නේ වගේ හරි ඔයා කම්ෆර්ට් සෝන් එකකට දාගෙන අර බොරුව ඇතුලේ හිර වෙන්න හදන්න එපා. ඒක බොරුවක්. ඒ කම්ෆර්ට් මයින්ඩ් එක ඇතුලේ වාට A level කියන කම්පිටිටිව් එක්සෑම් එකට ෆේස් කරන්න බෑ. මොකද ඒ තරඟකාරීත්වයේ ඒ පීඩනය ඊගාවරු දීට වැඩි ලෙවල් එකකින් වාට එනවා. ඒක තමයි අංක 1. ඒතර පළවෙනි දේ තර්ඩ් ෂයි ළමයෙක් නම් එක්සෑම් එක ස්කිප් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ විභාගයට කලින් දවසේ රැ. ඔය විභාගයට කලින් දවසේ. ඒ වෙනකන් ඔයාට දෙන්න පුළුවන් උපරිමය දෙන්න. ඔහොම වැඩ කරන සමහර ළමයි ඉන්නවා එක්සෑම් එක ලඟ වෙද්දි එපිසෝඩ් ලකුණු 80 ගණන් විතර ස්කෝර් කරන අය රන්ති මාස දෙකේ වගේ නිකන් ලකුණු 50 ගණන් වල වගේ ඉඳලා. ඒක තමයි පළවෙනි එක. ඊට පස්සේ ෆස්ට් ෂයි ළමයෙක් හෝ සෙකන්ඩ් ෂයි ළමයෙක් නම් අනිවාර්යෙන් එක්සෑම් එකට ෆේස් කරන්න එන රිසල්ට් එකක් එන්න කියලා මේ වෙලාවේ දවස් 45ක් තියෙනවා දෙන්න පුළුවන් උපරිමය දෙන්න. ස්කිප් මයින්ඩ්සෙට් එක කියන්නේ තර්ඩ් ෂයි ළමයේ කරන්නම දෙයක් නැති වෙලාවේ ආ යුතු ඔප්ෂන් එකක් විතරයි. ඒ හැර මොනම හේතුවකින්දවත් ඔයා ඒ ඔප්ෂන් එකට යන්න එපා. ඒක ඇතුලේ ඔයාට හදන කම්ෆර්ට් මයින්ඩ් එක අනිවාර්යෙන් ඉස්සරහටත් ඔයා හදනවා. ඒක ඇතුලේ A level කියන කම්පිටිටිව් එක්සෑම් එක ඇතුලේ පස්සට යන්න පුළුවන්. අපි දැකලා දෙන ගොඩක් උදාහරණත් එක්ක. ඒක අපිට කියන්න දෙන ස්කිප් මයින්ඩ්සෙට් එකේ දිනයි. උතනින් කඩලා දැන් ඔයාලට අපි ගෙනාවනේ මේ කොහොම හරි කරමු කියන දැනට. සම මේ වෙලාවේ එහෙම තැනක ඉන්න සෙට් එකක් ඉන්නවනේ. ඒගොල්ලන්ට කියන්න තියෙන දේ තමයි ඒක තමයි දේ. කොහොම හරි පුළුවන් උපරිමයෙන් මේ බාර විභාගෙ ලියනවා කියන තැනට එන එක විභාගෙට කලින් දවස වෙනකන් හරි. ඒක තමයි වෙන්න ඕන දේ. හැබැයි ඒක ඇතුළේ වාට යද්දී අර දැනටත් මම දන්නවා එක්සෑම් එකට ටික දවසයි තියෙන්නේ. ඒකත් එක්ක මේ අර වැඩ කරන්න කම්මැලි අනම්මනම් ප්‍රශ්න එනවා මොකක්ද කරන්න කියලා හිතා ගන්න බෑ. එහෙම කේස් තියෙනවා නිසා වැඩ කරන්න ඕනේ කියලා උදේ පාන්දර නැගිටිනවා. පේනවා දවස් 45යි තියෙන්නේ වැඩ තියෙන ලෝඩ් එක. ඒවත් එක කොහොම හරි මේක කරන්න ඕනේ කියන මයින්ඩ් එකට එනවා. හැබැයි ආවත් එදා දවසම කාලා කණ්ඩි වෙනවා මුකුත් වැඩ වෙන්නේ නැහැ. එක්ක ෆෝන් එකට යනවා ඉන්ස්ටා යනවා සෝෂල් මීඩියා තාමතර යන්න ආස නැහැ යන්නේ නැහැ කියලා රූල්ස් දාලා ලියලා තියෙන්නේ. හැබැයි යවෙනවා ඒ වැඩ වෙනව නේද ලොකු කාලයක් නාස්ති වෙනවා. හිතන තරම් වැඩ වෙන්නේ නැහැ. පේපරයක් කරාට අර පැය පහක් ඉඳගෙන පේපරේ වැරදි හැදුවා අර හිතන තරම් ඒක ඉම්පැක්ට්ෆුලි උනේ නැහැ. එහෙම දේවල් වෙද්දී අර මානසික මාර විදිහට කඩාගෙන යන වැඩ කරන එක සම්පූර්ණයෙන් එපා වෙනවා. අයි වැඩ කරන්න හිත හදාගන්න බෑනේ. පන්ති හරි ලාවට පස්සේ එන මහන්සියත් එක දන්නවද වැඩ කරන්න ඕනේ. දවස් 45ක් වගේ තියෙන්නේ. හැබැයි වැඩේ වෙන්නේ නැහැ. වැඩේ කරන්න හිතෙන්නේ නැහැ. කම්මැලි. ඒ මොනම කරලා උත්සාහ කරත් අර විවිධ දේවල් උත්සාහ කරන අය නවත්ත ගන්න ඒත් ඒක කරගන්න බෑ. ඒකත් මේකත් එක්ක අයියෝ මේක මට කරන්න බෑනේ. ඇයි මට මේක කරගන්න බැරි වගේ හරිම ඍණාත්මක මානසිකත්වයට ඇවිල්ලා ඒක ගිව් අප් කරන තැනකට එන සෙට් එකක් ඉන්නවා. ඔන්න ඔය දේවල් කොහොමද මැඩපවත්ව ගන්න? ඔය සියල්ලට උත්තර අපි ද ෆයිනල් ස්ටෑන්ඩ් කියන ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ස්ටුඩන්ට් සපෝටිව් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඔයත් එක කරගෙන යනවා. පළවෙනි දේ ස්කිප් කරන්න නම් ඉන්නේ. ඒක ගිව් අප් කරලා අන්තිම දවස් 40 වුණොත් දෙන්න පුළුවන් උපරිමය දෙන්න ඔයා රෙඩි වෙන්න. ඒකට වඩා අපි ගයිඩ් එකක් දෙනවා. විභාගේ වැඩිපුරම ලකුණු වෙන පාඩම් මොනවද? ඒ ලකුණු වෙන පාඩම් ටිකට අප්‍රෝච් කරන්න ඕන විදිය මොකක්ද? ඔය දේවල් එක කොහොමද ඔයාට ගන්න බැරි ලකුණක් ගන්න? ඕක අපි වෙන්නනවා. සහ මේ වෙලාවේ ඔයා ඉන්න තැන ඉඳන් වැඩ කරන ළමෙක් නම් කොහොමද උපරිමය වැඩ කරලා උපරිම ලකුණට යන්නේ? අර වැඩ කරන්න යද්දී න බැරියර්ස් ටික කඩාගෙන කියන එක අපි වෙන්නනවා. එහෙනම් ෆයිනල් ස්ටෑන්ඩ් ප්‍රෝග්‍රෑම් එක අපි ජූලි මාසේ 1 වෙනිදා ඉඳන් පටන් ගන්නවා. good luck.